හයි කොහොමද මම අද හදන්න යන්නේ මිල්ක් ෂේක් එකක් වගේම රහම රහ ඩ්‍රින්ක් එකක්. ඒකට මම ඉස්සෙල්ලාම ගන්නවා මගේ බ්ලෙන්ඩර් එක. ඊට පස්සේ ඒකට මම කිරි පිටි, සීනි, කොකෝ පවුඩර්, ඒ වගේම වතුර ගන්නවා. ඉතින් ඔය ටික තමයි ඕන වෙන්නේ. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම ඕන මගේ බ්ලෙන්ඩර් එකට කිරි පිටි පුරවලා දාගන්නවා හැඳි 4ක්. දෙන්නෙක්ට ඕන නම් 3ක්. මම 3 දෙනෙක්ට හොඳ ලොකුවට පුරවලා ගන්න ඕන. මම 4ක් දාගන්නවා. ඊට පස්සේ මම සීනි හැඳි 3ක් දාගන්නවා. ඊට පස්සේ කොකෝ පවුඩර් දාගන්නවා. දෙන්නෙක්ට නම් 1මාරක්. මම 3 දෙනෙක්ට නිසා මම දාගන්නවා. මම ඒ දැම්මේ හැඳි 2මාරක් වගේ කොකෝ පවුඩර්. ඊට පස්සේ මම වතුර දාගන්නවා. මම කප් 2යි භාගයක් වගේ දාගන්නවා. මම තව ටිකක් දාගන්නවා. කප් කියන්නේ මම මගේ කෝප්පේ ගත්තේ. මගේ කෝප්පේ මෙන්න මේක. ඔයගලන්ට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මම ඔන්න 3ක්ම දැම්මා. ඊට පස්සේ අපිට ඕන නම් මික්ස් කරගන්න පුළුවන් ටිකක්. මම නම් වැඩියෙන් මික්ස් කරගන්නේ නැහැ. මොකද අපි බ්ලෙන්ඩ් කරගන්න නිසා හොඳට බ්ලෙන්ඩ් වෙලා එනවා. ඔයගලන්ට ඇතිතරම් සීනි දාගන්න පුළුවන්. ඔයගලන්ගේ ඉන්න ප්‍රමාණය අනුව තමයි කොකෝ පවුඩර්, පිටි, සීනි, වතුර එහෙම දාගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ ගානකට දාගත්තා. ඊට පස්සේ මම මේ ටික බ්ලෙන්ඩ් කරගන්නවා. හරි එහෙනම් මෙන්න ඕන මම මුකුත් මික්ස් කරලවත් ගන්න නැතුව බ්ලෙන්ඩර් කරපු ගමන්ම ගත්තා. ඊට පස්සේ ඔන්න මම මේක මික්ස් කරගන්නවා පොඩ්ඩක්. ටිකක් ඊට පස්සේ ඉතින් ඔන්න මම මගේ බොන ජූස් එහෙම බොනකෝ එකට කප් එකට අයිස් කැට ටිකක් දාගෙන ආවා. ඊට පස්සේ මම මගේ බ්ලෙන්ඩර් එකේ තියෙන ජූස් ටික දාගන්නවා. ඊට පස්සේ අපිට මොන හරි උඩින් දාගන්න පුළුවන් කොකෝ පවුඩර් හරි ඔය මොන හරි තියෙන දෙයක් දාන්න ඕනම කියලා හේකුත් නෑ. මොන හරි මේක මිල්ක් ෂේක් එකක් ඇත්තටම කිව්වත් ඒකේ රහමයි එන්නේ. මම උඩින් ටිකක් කොකෝ පවුඩර් ටිකක් දාගත්තා. ඊට පස්සේ මම තව ස්ප්‍රින්කල්ස් ටිකකුත් දාගත්තා. මම අර රේන්බෝ කලර් ඒවා නෙමෙයි දාගත්තේ, චොක්ලට් කලර් ඒවා. මෙහෙම ටිකක් දාගත්තා. ඊට පස්සේ මගේ මේකෙන් මම එක වහ ගන්නවා. ඊට පස්සේ මම ඒක බීලා බලනවා පොඩ්ඩක්. ඇත්තටම කිව්වොත් මා රහයි. ඉන්න මම උගලන්ට ඒක පෙන්නන්නම් හරියටම. මෙන්න මේ විදියට තමයි ඒක පේන්නේ.